විශේෂයෙන් මම මේ විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ප්‍රමුඛ සජබ කණ්ඩායමට කියන්න කැමති මේ ඔබතුමාලට අපිත් එක්ක ආර්ථිකය සම්බන්ධයෙන් විවිධාකාර විවේචන තියෙන්න පුළුවන්. අපි කරන ප්‍රතිසංස්කරණ පිළිබඳව අපි ආර්ථිකය හසුරවන විදිය පිළිබඳව විවේචන තියෙන්න පුළුවන්. හර්ෂ ඇමතුමා හිටියක් දන්න ප්‍රාන්තිතුමා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ප්‍රශ්නයේදී අපි දෙපැත්තක් කියලා එකක් නැහැ. මේ ප්‍රශ්නයේදී මේ මද්ද්‍රව්‍ය ජාවාරම පාතාලය කළු දේශපාලනය කළු සල්ලි ඇතුළු මේ කළු වලල්ල අඩපණ කරන්න මර්ධනය කරන්න මුළු පාර්ලිමේන්තුවේ 225ම එකට එකතු වෙන්නට ඕන. සමහර කෙනෙකුට එකතු වෙන්න බැරි වෙන්නට පුළුවන්. ඔවුන්ගේ අතීතයේ මේ පාතාලයට මද්ද්‍රව්‍ය ජාවාරමට ඒ කළු දේශපාලන සම්බන්ධ වීම නිසා සමහර කෙනෙකුට මේ පරීක්ෂණ කරගෙන යනකොට ඇත්ත බයක් ඇති වෙන්න පුළුවන් තමන්ගේ මොනතරම් දේවල් පරීක්ෂකයන් හොයාගනීද කියලා. ඒ ටික පොඩ්ඩක් අතහැරියොත් මං හිතනවා මේ සජබ කණ්ඩායමට දැන් අපි කවුරුත් ඔබතුමාලට කුඩු සම්බන්ධ චෝදනා එල්ල කරන්නේ නැහනේ. පාතාල සම්බන්ධ චෝදනා එල්ල කරන්නේ නැහනේ. සජබ කට්ටියට. ඇයි හැබැයි ඔබතුමාලා මේ විවාදයේදී රටට වැදගත් ආදර්ශයක් ලබා දෙන හැටියට අපි ඔක්කොම එකතු වෙලා මේ කුඩු ජාවාරම පාතාලය මර්ධනය කරමු කියලා එක මිටකට එකතු වෙන්නේ නැත්තේ. උදේ ඉඳලම කොහොම කිව්වත් කතා කරන්න පටන් ගන්නේ මේ පාතාලය කුඩු ජාවාරම මර්ධනය කිරීමට රටක් හැටියට එකට පෙළ ගැහෙන්න ඕන අවස්ථාව අඩපණ කිරීමේ අරමුණෙන් කියන එක හොඳටම පැහැදිලි. ගරුමතුමා තව විනාඩි දෙකක කාලයක් පමණ ඇති. මම විනාඩි දෙකක් ගන්නම්. ඒක හොඳටම පැහැදිලි මේ කියන කතාවලින්. අනිත් පැත්තෙන් පහුගිය කාලය පුරාම මේ විෂයයේදී ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරන ඉදිරිපෙළ ප්‍රමුඛයන් අපේ මහජන ආරක්ෂක ඇමතුමා, නියෝජ්‍ය ඇමතුමා, පොලිස්පතිතුමා, පොලිස් ප්‍රධානී, අනිත් පැත්තේ අල්ලස් කොමසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අතුළු මේ කණ්ඩායමක් ඉලක්ක කරගෙන ඔබතුමාලා පාර්ලිමේන්තුවේ සමාජ මාධ්‍යවලත් සමහර YouTube වලත් පහර පිට පහල එල්ල කරනවා. දැන් ওই ප්‍රහාරය මේ වෙලාවේ මට එල්ල කරන්නේ නැහනේ. නැත්නම් වෙන කාටවත් එල්ල කරන්නේ නැහනේ. ඇයි මෙතුමාලා ඉලක්ක කරගෙන ওই ප්‍රහාරය එල්ල කරන්නේ? ඒක වෙන මොකුත් නෙමෙයි මේ වෙලාවේ පාතාලයේ කුඩු ජාවාරම මර්ධනය කිරීම සඳහා වගකීම් බාර අරගෙන ජීවිත තර්ජනයේ පැත්තක තියලා රට වෙනුවෙන් වැඩ කරන ඒ කණ්ඩායම අඩපණ කිරීමේ කුමක් හෝ උමනාවක් ඔබතුමාලට පවතිනවා. ඔබතුමාලා මේ වෙලාවේ කල්පනා කරනකම තිබෙන්නේ තමන්ගේ മന്ത്രിවරයෙක් මේ සන්නද්ධ ගැටුම් අතර මේ පාතාල කල්ලි අතර ගැටුමේ ගොදුරක් බවට පත්වලා තියෙනවා. අපි එහෙම හිතමුකෝ. ඒ සන්නද්ධ ගැටුම් අතර කල්ලි අතර තියෙන ගැටුමේ ගොදුරක් බවට ඔබේ മന്ത്രിවරයෙක් පත් වෙලා තිබෙනවා. ඔබ කල්පනා කරනකම තියෙන්නේ අපේ മന്ത്രിවරයෙකුත් මෙහෙම වෙලා තියෙන කොට අඩු ගානේ එකතු වෙලා ආණ්ඩුවත් එකතු වෙලා රටට සහාය දීලා මේ ආර්ථික ජාතික ව්‍යාපාරයට අපි ඔක්කොම එකතු වෙලා මේ වෙලාවේ මේ කුඩු මා පාතාලය රටෙන් අතුගාලා දාමු කියන තැනේ දින්නට ඕනකම තියෙනවා. මොකද කියන්න හදන්නේ? ඔය ගොඩක් වෙලා නලින් නැමෙත ඔබතුමා හරියට හරි. හැබැයි ඔබතුමාලා මේ ඝාතනය සම්බන්ධයෙන් කිව්වනම් ඔබතුමා කිව් කාරණේ කිව්වනම් මේ ආරක්ෂක ඇමතිවරයා අපි මේ විවාදේ මේ පැත්තට ගෙනියන්නේ නැහැ. ඔබතුමා ඒක තේරුම් ගන්න. ඔබතුමා සාධාරණ වෙන්න. ගරුමතුමා කතා මහජන ආරක්ෂක ඇමතිවරයා කුමක් හෝ වැරදි සාගත තොරතුරක් කිව්වා නම් ඔබතුමාට ඒක චැලෙන්ජ් කරන්න පුළුවන්. එතුමා කියපු නඩු ගැන හරි අත්හිටෝ සිර දඬුවම් ගැන හරි චෝදනා ගැන හරි කවරෙකුට හොයන්න වෙන. මං පුද්ගලයා කවුද කියන එක සඳහන් කරන්නේ නැතුව ඒ කවර හෝ චෝදනාවක් අසත්‍ය නම් ඔබතුමාට චැලෙන්ජ් කරන්න පුළුවන්. නමුත් එතුමා කිව්වේ මෙන්න මේකයි කියන්නේ. මම කියන්නේ ඒවා නෙවෙයි මේ වෙලාවේ ප්‍රමුඛ ස්ථානට ගත යුතුව තිබෙන්නේ. මේ වැදගත් විවාදයේදී ඇත්තටම සජ්ජබ කණ්ඩායමට මේ වෙලාවේ තමන්ගේ දේශපාලනය ඉහට ඔසවා ගන්න අවස්ථාවක් තිබුණා. රයිට් අපි ඔක්කොම එකතු වෙලා මේ ජාතික ව්‍යාපාරය දියත් කළා මේ කුඩු පාතාලේ රටේ මුණුනුපුලා දාමු කියලා. මොකක් හෝ හේතුවක් මත මට තේරෙන්නේ නැහැ ඒක මේ ප්‍රාදේශ සභාවක බලය පිහිටුවා ගන්න කාත් එක්ක හරි එල්ලෙන්නද කියලා. එහෙම නැත්නම් නේද ඉස්සරහට ආණ්ඩුවක් වට ගන්න මොකක් හරි ඒකාබද්ධ සංධානයක් හදා ගන්නද කියලා. සමහර සම්පකාර ඡන්දයක ඔක්කොම එකතු වෙලා බලය පිහිටවනවා වගේ නිකන් ළඟ ආසාවකටද කියලා මට හිතෙන්නේ. ඔබතුමාලට චෝදනාවක් එල්ල වෙලා නැති කරුණකදී ආර්ථිකයට චෝදනා එල්ලවා තියෙනවා. හැබැයි මේ වගේ කරුණකදී ඔක්කොම එකතු වෙලා හයිය දීලා යන්න ඕන ගමනකදී ඇයි මේ තරම් අන්ධබාලෙස හැසිරෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ.